මෑතකදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නෙක්ස්ට් කියන ආයතනයේ ඉටි හැටීම වසා දමන සේවකයන් 1470ට ආසන සංඛ්‍යාවක් රැකියා අයිමි කරලා තියෙන පාලක පක්ෂයේ විසින්. දැන් මෙතෙන්දී අපි සැලකිල්ලට ගන්න තියෙන කාරණාව මේ සේවකයන්ව සේවයෙන් පහ කරන බවට නැත්නම් සේවය නතර කරන බවට දැනුම් දීම කරලා තියෙන්නේ WhatsApp හරහා. ඒ කියන්නේ ලිපියක් මගින් සේවා මේ පත්වින් ලිපි ලබා දීලා තිබුණා වුණාට අස්කිරීම නිකන් පණිවිඩයක් හැටියටයි පාලක පක්ෂය විසින් දැනුම් දීලා තියෙන්නේ. එතෙන්දිම ආයතනය සදාචාර නොවන ආකාරයෙන් ක්‍රියා කරලා තියෙනවා කියන එක පේනවා. අනිත් පැත්තෙන් සේවකයන්ගේ අභිමානය පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වලා නැති බවටයි පේන්නේ. දැන් රැකියාවට යනකොට සේවකයා සහ පාලකයා පාර්ශව දෙකක් එකඟ වෙනවා එකිනෙකාට තමන් විසින් ලබා දිය යුතු දේවල් පිළිබඳව කොන්දේසි. එතකොට පත්වීමේ ලිපි දීලා රට ගන්නේ පාර්ශව දෙකක් අතර ඇති වෙන නමුත් මෙතෙන්දි වෙලා තියෙන්නේ එක පාර්ශවයක් වඩාත්ම පීඩිත වඩාත්ම දුප්පත් නිසා අර බලය තියෙන මේ පාර්ශවය අනිත් පාර්ශවය පුළුවන් තරම් පහළ මට්ටමින් තමයි සලකන්නේ. නැත්නම් බාල්දු කොට සැලකිල්ලක් තමයි තියෙන්නේ. මෙතන අපි වගකීම් උද්‍ය සමිතියක් වශයෙන් මම හිතනවා ඒක ඔක්කොටම වඩා වැදගත් කාරණාවක් වෙනවා අභිමානය. සේවකයාට දිය යුතු ගරුත්වය පාලක පක්ෂය ලබා දිය යුතුයි කියලා. ඒ කෙසේ වෙතත් මේ අස්කිරීම පිළිබඳව පාලක පක්ෂය පැහැදිලි දැනුම් දීමක් කරලා නැහැ. මට ලැබිලා තියෙන තොරතුරු අනුව නම් එක කාලයකට පෙර සිටම ආයතනයේ යන්ත්‍ර සූත්‍ර ගලවලා පිටතට ගෙනියලා තිබෙනවා. ඒතර උද්‍ය සමිතියක් තිබුණා එතන. ඒගොල්ලෝ ප්‍රශ්න කර වෙලාවයි කියලා තියෙන්නේ. මේක අභ්‍යන්තරව ඇති කරන යම්කිසි ප්‍රතිව්‍යුහගත කරණයක් විතරයි. සේවක රැකියාව වලට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ කියලා. එම කිව්වා වුණාට හිටි හැටියෙම මම හිතන්නේ මැයි මාසයේ 20 වෙනිදා සිට ගේට්ටුව වහලා සේවකයන්ට ඇතුල් වෙන්න ඉඩ නොදී අර WhatsApp message හරහා තමයි පණිවිඩයක් දීලා තියෙන්නේ. මේ ආයතනය 1979 ආරම්භ කරලා වසර ගණනාවක් වැඩ කරගෙන ගිහිලා තිනේ. හිමිකරුවෝ අත වශයෙන්ම එංගලන්තය තමයි පදනම් කරගෙන තියෙන්නේ. මෙතන විශේෂ දෙයක් නම් දැන් නෙක්ස්ට් කියන එක යම්කිසි බ්‍රෑන්ඩ් එකක් කියලා කියනවා. ඒ කියන්නේ එතකොට මේ බ්‍රෑන්ඩ් වලින් ෆැක්ටරිස් නැත්නම් වැඩපොළවල් පවත්වන්නේ නැහැ. නමුත් මෙතන මේ බ්‍රෑන්ඩ් එක විසින්මයි මේ ෆැක්ටරියත් ගෙනියලා තියෙන්නේ. එකක් නිදහස් වෙළඳ කලාපයේ ඇතුලේ ෆැක්ටරියක් සහ එළියේ තව ෆැක්ටරි දෙකක්ම ඒගොල්ලන්ට තියෙනවා. ෆැක්ටරි තුනම මේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කරපු ආයතනයක්. දැන් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ ආයතනයේ ආයෝජන මණ්ඩලයට දැනුම් දීලත් නැහැ. කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කරලත් නැහැ. අනිත් පැත්තෙන් එතන තිබුණු වෘත්තීය සමිතියත් එක්ක සාමූහික ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒතර වෘත්තීය සමිතියටත් දැනුම් දීමක් කරලා නැහැ. හිටි හැටියෙම ඒකාධිපති ස්වරූපයකින් ෆැක්ටරිය වහලා සේවකයන්ව දොට්ට දාලා තියෙනවා. දැන් මෙතනදී පැන නගින ප්‍රශ්නය නම් ආයතනය කියනවා වසර ගණනාවක් මුළුල්ලේම පාඩුවින්දා අපිට තවදුරටත් මේ පාඩුව දරාගෙන යන්න බෑ. ඒ නිසා අපිට ආයතනයේ පාලක මණ්ඩලයේ ගත තීරණය අනුව වහම මේක වසා දමන්නට සිද්ධ වුණයි කියලා. නමුත් වසා දමනවා නම් ලංකාවේ නීතියක් තියෙනවා. මේ නීතිය තමයි කම්කරුවන්ගේ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත 1971 අංක 45 දරන පනත. ඒ පනත යටතේ සේවකයන් 15 වෙනිකට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒ සේවකයෝ දින 180කට වැඩි කාලයක් සේවය කරලා තිබෙනවා නම් එතකොට ඒ සේවකයන්ගේ කැමැත්ත නැතුව හෝ කම්කරු කොමසාරිස්ගේ කැමැත්ත නැතුව ඒ ආයතන වසා දමන්නට බෑ, අස් කරන්නටත් බෑ. ඉතින් මේ නීතියත් ඒගොල්ලෝ ගණන් අරන් නැහැ. දැන් විශේෂයෙන් මෙතන යමක් සඳහන් කරන්න මම කැමතියි. දැන් අංක 45 දරන මේ පනත 1971 ගේන්නට ඉදිරියෙන් ක්‍රියා කළේ අපේ CMU එක. අපේ හිටපු ප්‍රධාන ලේකම් බාලතම්පු මහත්මයා විසින් නැත්නම් බාලතම්පු සහෝදරයා විසින් විශාල ප්‍රයත්නයක් ගත්තා. ඒ අවදියේ ෆැක්ටරිස් දිකට අරහට වහන්න ගත්තා අමුද්‍රව්‍ය නැතුව. ඒතර සේවකයාත් එක්ක ගිවිසුමක් ගහගෙන දිගටම වැඩ කරන්නට එකඟ වෙලා තිබෙන තත්ත්වය තුළ පාලකයාගේ අභිමතය පරිදි ෆැක්ටරිය වහනවා. සමහර අය ඒ බිස්නස් එක වහලා තවත් බිස්නස් ව්‍යාපාරයකට සම්බන්ධ වෙනවා. එතකොට විශාල ඉඩකඩක් තිබුණා සේවකයාව වැඩට බඳව ගන්නවා වගේම
තමන්ගේ අභිමතය පරිදි අස් කරන්නට ඒක වළක්වන්නට තමයි මේ පනත ගෙනාවේ බොහොම අමාරුවෙන් විශාල බලයක් යොදවලා වෘත්තීය සමිතිය පැත්තෙන් විශේෂයෙන් CMU එක බලය යොදවලා තමයි මේ පනත ගෙනාවේ. දැන් ඒකෙන් අද වෙනතුරු සේවකයන්ට විශාල සහනයක් ලැබෙනවා. දැන් මෙතන නීති විරෝධී ලෙස අසාධාරණ ලෙස සදාචාර නොවන ආකාරයෙන් මේ ආයතනයේ ක්‍රියා කරලා තිබුණත් අන්තිමට වන්දිවත් නොගෙවා බේරිලා යන්න ඉඩකඩක් නැහැ නීති අනුකූලව. ඒතර මේ පනත අනුව තමයි වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ආයතනයේ. ඇත්ත වශයෙන්ම මේ ආයතනයේ මුලින් සේවකයන්ට දැනුම් දීමක් කළා. මේ පනත අනුව ගෙවන්න තියෙන වන්දි මුදල සහ එයට අමතරව තව රුපියල් මාස දෙකක වැටුපත් දෙන්නම් කියලා වැඩිපුර ඒ කියන්නේ සේවකයන්ව උනන්දු කරවන්නට. නමුත් ඒකට මුලින් සේවකයෝ විරුද්ධ වෙච්ච තත්ත්වය සහ වෘත්තීය සමිතිය පැත්තෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දාපු නිසා ආයතනයේ නැවත සේවකයන්ට කියන්න ගත්තා ඕගොල්ලෝ ලේබර් ඩිපාර්ට්මන්ට් එකට කම්කරු දෙපාර්තමේන්තුවට කියලා පැමිණිල්ලක් දානවා නම් කොමසාරිස්තුමාට එතකොට අර වැඩිපුර දෙනවයි කියලා කියපු ගාණත් අපි දෙන්නේ නැහැ. දැන් අන්තිමට අවසානයේදී දැන් සිද්ධ වෙලා තියෙන කාරණාව නම් සේවකයෝ 200ක් විතර තාම ඇතුලේ වැඩ. විශේෂයෙන් ඒගොල්ලෝ අර මැෂින් ගලවන්න එතකොට ඇතුලේ තියෙන යම් යම් මේ නිෂ්පාදන වැඩවලට නැතුව අනිත් වැඩවලට තමයි යෙදිලා ඉන්නේ. එතකොට දැනට සේවකයන් 1114කටගේ රැකියාව නැති කරලා තිනවා ආයතනයේ පැත්තෙන්. ඒතර ආයතනය දැන් සේවකයෝ අතර ප්‍රචාරයක් ගෙනියලා තියෙනවා. ඕගොල්ලෝ නීතිය පැත්තට යනවා නම් එතකොට මේ කොහොමදත් මේ ආයතනය අපි විවෘත කරන්නේ නැහැ. වන්දිය ලැබෙන එක ගැන අපිට සාතිකයක් දෙන්නත් බෑ. කලින් පොරොන්දු වෙච්ච අර මාස දෙක වැටුපත් වැඩියෙන් අපි දෙන්නේ නැහැ කියලා සේවකයන්ව කොළඹවලා තියෙනවා. ඉල්ලා අස්වීමේ ලිපි දීලා මේ මුදල අරගෙන යන්න. එතකොට ආයතනය දැනුම් දීමක් කළා මුලින් වෘත්තීය සමිතියත් එක්ක කරපු සාකච්ඡාවේදී වෙනත් ෆැක්ටරි වල මේගොල්ලන්ට රැකියාව ලබා දෙනවා කියලා. නමුත් ඒ ෆැක්ටරි වල කර්මාන්තශාලාවල රැකියාව ලබා දීමට මේ ආයතනයට සාතිකයක් දෙන්න බෑ. මොකද ඒ ආයතනවල හැබැයි තිබුණොත් විතරයි මේ අයට එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් හැබැයි නැත්නම් බලෙන් එතන ගිහිල්ලා යොදවන්න බෑ. ඉතින් මේ தત્ත්වය පිළිබඳව දැන් එක පැත්තකින් නීති අනුකූලව අවම වශයෙන් වන්දිය ලබා ගැනීම ආවරණය සේවය අවසන් කිරීමේ පනත යටතේ ලැබිලා තියෙනවා. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ ගෞරවය පුද කරන්න ඕනේ. හිටපු CMA බාලාතම් ප්‍රධාන ලේකම් බාලාතම්පු සහෝදරයාට. නමුත් අනිත් පැත්තෙන් රටට මේ අහා ලෝකයට පණිවිඩයක් දෙනවා. ලංකාවේ මේ වගේ ෆැක්ටරි දාලා ඉවරලා මේ පාලකයන් හිතුමානාපෙට මේක වහලා දාන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් යන පණිවිඩය තමයි ලංකාවේ නිදහස් වෙළඳ කලාපයේ විශාල පාසුකම් දීලා තියෙනවා. යටිතල පාසුකම් දීලා තියෙනවා ඒගොල්ලන්ට මේ ඒ කියන්නේ මේ ඉල වතුර සහ විදුලිය මේ සියල්ලක්ම සහනදායි මිලට ගන්න පුළුවන් තත්ත්වයකට හදලා මෙච්චර පාසුකම් දීලත් මේ ඒගොල්ලෝ කියනවා නම් නිදහස් වෙළඳ කලාප තුල මේ ඒගොල්ලන්ගේ ආයතනේ පවත්වාගෙන යන නිසා පාඩුයි කියලා. ඒතර මේ පණිවිඩය ලංකාවේ ආයෝජනය කරන අනිත් ආයෝජකයන්ට ලැබුණාම ඒගොල්ලොත් පසුබහිනවා ලංකාවේ ආයෝජනය කරන්න. ඉතින් මේක විශාල බලපෑමක් වෙනවා ලංකාවේ ආර්ථිකයට. ඒ අතරතුරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ බදු පැනවීම නිසා විශාල අර්බුදයක් ආවා. නමුත් දැන් උසාවි තීන්දුවක් අනුව ඒක తాවකාලික නතර වෙලා තියෙනවා. නමුත් ඒක වෙනත් ස්වරූපයකින් එන්න ඉඩ තියෙනවා. අනිත් එක ඇමරිකාවත් දැන් ගොඩාක් ණයබරට වැටිලා ඉන්න තත්ත්වය අනුව. ඉතින් මේ ප්‍රශ්නයට අපි කොහොමද මුහුණ දෙන්නේ? දැන් අනිත් පැත්තෙන් මේ ආණ්ඩුව කියනවනේ ඒගොල්ලෝ කම්කරුවෝ පීඩිත ජන කොටස් වෙනුවෙන් පෙනී සිටිනවායි කියලා. නමුත් එතකොට මේ ආණ්ඩුවට වා කියන්න වෙයි. මේ සේවකයෝ සමහර අය අවුරුදු 20ක් 25ක් වැඩ කරලා තියෙනවා ආයතනයේ. වෙනත් ආයතන වලට ගිහලා වැඩ කරන්නත් බෑ. ඒකට ඒගොල්ලන්ට ලබා දෙන්න තියෙනවා මේ සේවක පාරිතෝෂික දීමනා දෙන්න ඕනේ. ග්‍රැටිවිටි පනත යටතේ දෙන්න තියෙනවා. මේ සියල්ලක්ම ගත්තත් රැකියා රැතිවීම නිසා ඇතිවෙන පාඩුවට පියවන්නට පුළුවන් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ලංකා වෙළඳ කාර්මික පොදු කම්කරු සංගමයේ CMU වශයෙන් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින සංගමයක් වශයෙන් මේ වැඩසටහන මේ මතුවලා තියෙන තත්ත්වයට මුහුණ දෙන්නට සියලුම බලවේගයන් ඒකරාශී වෙන්න ඕනේ. එකක් කාරණාවක් තමයි වැඩ කරන කම්කරුව තමන්ගේ වෘත්තීය සමිතියට බැඳිලා ඉන්නවා නම් වෘත්තීය සමිතියත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න උත්සාහ දරනවා මිසක් තනි තනියෙන් ගනුදෙනු බේරනකොට අවසානයේදී පොදුවේ විසඳුමක් ගන්න දරන උත්සාහයටත් ඒකේ හානියක් සිදු වෙනවා. නමුත් ලංකාවේ ඇති වෙලා තියෙන දරිද්‍රතාවය, දුප්පත්කම, මුදල් නැතිකම මේ හේතුන් නිසා
මුදල් ලැබෙනවා නම් ඒක අරගෙන යන්නට තමයි වැඩි දෙනෙක් උත්සාහ දරන්නේ. නමුත් මෙතන ඒතකොට නීතියට පටහැනිව වැඩ කරන පාලකයාට විශාල වාසියක් ලැබෙනවා. ඒ විදිහට කරගෙන යන්නට ඉදිරියට. ඒකට ආණ්ඩුව පැත්තෙන් මේකට යම් කිසි තහනමක් මොකක් හරි පිළිවෙලක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් කම්කරු නීති සංශෝධනය හරහා දැන් කලින් ආණ්ඩුවේ ගෙන ආපු සංශෝධනයේ තනිකරවම පාලක පක්ෂයට හිතවත්. ඒක සංශෝධනය කරලා කම්කරුවන් ආරක්ෂා කරන නීති සාධාරණට දැන් ආණ්ඩුව උත්සාහ දරිය යුතුයි. ඒකයි අපිට කියන්න තියෙන මේ අවස්ථාවේදී.